Hi guys. අපි අද ආවා අපේ වගාව බලන්න. මේ තමයි අපේ දඹලවැල්. ඔයාලා බලන්න ඉතින් ඇත්තටම ගොඩක් අපි අද අපි මේවට පොහොර දැම්මා. වැල් බැඳලාණු ඇද්දා. අපි දාපු පොහොර අපේ වල මෙයාලට. අනිතට සාපේක්ෂව නම් අපේ දඹලවැල් සරුසාරයි. තාම මල් හැදෙනවා ඉන්නවා. ඔයාලට මලුත් පෙන්වන්න අපි. මේ තියෙන මෙතන ලොකු මේ තියෙන්නේ මේ තියෙන්නේ මල්. මල් ඇවිල්ලා මල ගැලවි. මේ ඉතින් අපි වැල් බැන්දා. ඊට පස්සේ වැල් හදන්න ඕනේ මේව යන්න. ඊට පස්සේ අපි MOP දැම්මා. මොන MOP දානවා මල්ලේ. TSP යූරියා ඔක්කොම දාලා දැම්මා. ඒ මොයිලුත් ගහුවා. අර පැත්තේ පතෝල තියෙනවා. එන්න අපි පතෝල වලටත් යන්. පෙකුණියා තියෙනවා. මේ තියෙන අපේ පතෝල වල පතෝල මල හරිම ලස්සනයි. මල් තියෙනවා ගොඩක්. මේ බලන්න මල. කරල් හැමත් තියෙනවා. අර ලොකු කරල් ආ ලපටි කරල්. පෙන්නන්න. මෙතනන් තියෙනවා ලොකු කරලක්. පිපිඤ්ඤ වගාව නම් පොඩ්ඩක් හානි වෙලා මේ වගේ පළදාව අරගෙන ඉවරයි. කැකිරි ආයෙ තියෙනවා කැක්‍රි වගාව. ඉනවලට ගෙඩිත් පෙන්නන්න. අයිඩීස් තියෙනවා ඔයාලට ගන්න වෙලද පොලේ මේ බීජවල. ගොඩක් තියෙනවා මේ තව ඇතුළෙත් තියෙනවා. මේ කැක්‍රි මල්. මෙතන තියෙනවා චූටි මිරිස් පැල. ඉතින් එන්න ගයිස් ඔයාලට අපි පෙන්නන්න අපේ මණිජලාගේ මණිජ ඔයාලා අර්ශන වැඩ. මාස දෙකේ බටු. ඒ කියන්නේ පොඩි එන්න පොඩි වෙලා ඊට පස්සේ ආයි ලොකු වෙනවා. මේ මහත්තයා ඉන්නේ අපේ රෙපා. මේ ඉන්නේ මහත්තයා අපේ රෙපා. හායි කියන්න. මේ ඉන්නේ අපේ වගාවට වතුර දාන එක්කෙනා. මේ ආකාරයට තමයි අපි එයාල බණ්ඩක්ක බින්දිති එයාලගේ බණ්ඩක්ක වගාව. තාම් පළදාවෙලා දාන්නේ. තාම පළදාව නැහැ. චූටි කරල් තියෙන වගේ. පෙන්නන්න පොඩ අපේ බැජ් එකටම කන්න පුළුවන් බණ්ඩක්ක වගාවක් මේ අපේ තියෙන්නේ. ඊළඟට අපි අංකෝ වලට කරවිල පෙන්නන්න. අපේ කරවිල වගාව. කරවිල වගාවේ නම් සුපිරටම හදලා තියෙනවා. කරවිල වගාව. කරවිල වැල් බැඳලා කෝටු වින්දලා පෙන්නන කරවිල මල. කරවිල මල් තියෙනවා. මේ තමයි කරවිල මල. මේ පළදාව මේ බලන්න. මේ මෙතන තියෙනවා පළදාව. මේ තියෙන ගෙඩ. බලන්න. මේ පැත්තේ තියෙන ඒවා මේ චූටි කරල්. චූටි කියුට් ඒවා මේ. ඔව්. මේ පිටිපිට සස්කාරේ. මේ මේවා පුළුවන් අපිට මේ සලාද එහෙම දාලා කන්න. අර මේ ඇදලා රහයි. අපි යන් දැන් අර පැත්තේ අර මේ මෑ කරලුත් තියෙනවා මේ පැත්තේ. මේ අනිත් ලෑවලට. මේ බලන්න. තාම චූටි ඒවා. මේ තව බණ්ඩක් මල් එකලා නැති වෙතිනේ මේ බලන්න. මේ බලන්න ලස්සනයි නේද? මේ තමයි බණ්ඩක් මල්. තව තියෙනවා අර පැත්තේ. අපේ උමයන්ග අයියත් ඉන්නවා මේ වෙලාවේ ඔයාලට අදහස් දක්වන්න vlog එක අපේ. කියා ඔයාලගේ වගාව පිළිබඳ අදහස් දක්වන්න. එයාට දෙන්න ෆෝන් එක. අර අපි ඉස්සෙල්ලා දැක්ක කරවිල වගාව. ඒක නම් නැති කරවිල තමයි අපි මේ පාර වගා කරලා ඉන්නේ. පැණි රහයි ඇත්තන පැන් 10යි කාලවල. අපි අස්වැන්න ලබා දෙන්න සූදානම් වෙනවා. තව සති දෙකකින්. රැඳී සිටින සත්‍ය. congratulations ඕකේ. අපි යන් ඔබ වගේ ගොවියෙක් අපි යන් රුසිත් මහත්මයාගේ වගාව පිළිබඳ අත්දැකීම් ලබා ගන්න. අදහස් දක්වන්න බලන්න. අපේ වගාව ගැන අදහස් දක්වන්න කියන්නේ වෙරයිටි එක මොකද්ද රුසිත්? බණ්ඩක්ක variety එක වණ්ඩක්කා. බණ්ඩක්කා වෙරයිටි එක. වප්පිය පෙන්නන්න පොඩ්ඩක්. මේකෙන් තමයි අපි වැල් කැපුවේ. MI5 variety බණ්ඩක්ක වල. මානේ පොඩ්ඩක් පෙන්න. අපි ඊළඟට මේ මෙතන බටු බටුත් තියෙනවා මෙතන. මේකයි පළදාව ඒවන්නේ. ඒවයි පළදාව නෙලලා ඉවරයි. ගොඩක් ඒ වගේ. ඔව්. තමයි මේ තියෙන බට්ටු පොහොට්ටු. පොහොට්ටු. ලංකල පෙන්නන්න පොහොට්ටු දැකලා නැති අයට චූටි ළමයින්ට. ඔයාලට මේ බටු ගැන මොනවා හරි අදහස් දක්වන්න තියෙනවද උමයන්ග අයියේ? එන්න මමඩ. එන්න පොඩ්ඩක්. තාම කොට වම්බඩු තමයි තාම තියෙන්නේ අපිට. චූටි ඒවා. තව ටික දවසකින් දික්කේ කියලා අපි හිතනවා. හිතනවා. පාටත් ඒ කියලා අපි හිතනවා. හිතනවා.
අපි කැමති දම් පාටට අපි බලාපොරොත්තු වෙන දම් පාට බටු අනේ රෝස පාටෙන් අපිට දෙන්න බැයිද? රෝස පාටින් අපිට මං කැමති තැඹිලි පාට බටු වලට. ඔව් අපි කියන පාට අපිට පාට මේ දම් පාටෙන් බැයිද? ඔව් දම් පාටක් පුළුවන් බයි කලරුත් පුළුවන් ඊළඟට මට රෝස පාට බඩුත් ඕන. රෝස පාට බටු ඊළඟ සෙමිස්ටර් එකේ අලු පාට බටු අන්න සමනලේ පතෝල මලේ ලස්සන සමනලේ. ලස්සන සමනල් වෙනවා කුරුල්ල වෙනවා අතන අපේ ශාමින්ද අයියා නීම් ඔයිල් යූස් කරනවා මේ පෙස්ට් ඇටැක් වලට. අපි එයාගෙනුත් අදහස් ගන්න යන්. මෙතන ශාමින්ද අයියා නීම් ඔයිල් යූස් කරනවා. හායි කියන්න. යාළුවන්ට හායි කියන්න. ප්‍රතිභා අදහස් දක්වන්න. අදහස් මේ තමයි අපේ ගොවි පොළ. අපි ඊළඟට මහත්මයාගේ ගොවිපළ පිළිබඳ අදහස් දක්වන්න අපිට. ඔව් අපි වින්නේ මහතාගෙන් අසා බලමු ඔව් එන්න අතින් සහයෝගයට ඕම පෙන්නවා. විහංග මහත්මයාගේ අදහස් පෙන්වන්නට. ඔව් ඇත්තටම මේ පේනවාද දැන් අපි මේ පිපිඤ්ඤා පැල ටික මේ ඔය වීඩියෝ කරන එක්කෙනා තමයි ඔක්කොම පිපිඤ්ඤා ටික කාලා තියෙන්නේ. ගෙඩියක් හොයාගන්න නැහැ. පිපිඤ්ඤා ගෙඩියක් හොයාගන්න නැහැ. හදිච්ච ලොකම පිපිඤ්ඤා ගෙඩිය කෑවා. පිපිඤ්ඤා මදි කියලා වම්බඩු කෑවා. අනේ මේ ඔව් ඒක පණුවක් ගහලා ඉන්නේ ඒක වැඩක් නෑ ඉතින්. වැටකොළු පාත්තේ කලින් ඔයාලට පෙන්වුවා නේද අපි. එහෙනම් සත්තු. මේ හොඳ එකක් පෙන්නනවා. සත්තු ඇවිල්ලා. ජබු මාලිගේ වැටකොළු තියෙනවා ඒකට ජබු මාලිගේ වැටකොළු. ඒකට පොඩ නිල මැස්සෝ ආලද කොහෙද නිල මැස්සෝ ඩැමේජ් වෙලා. නිල මැස්සෝ ආලේ යෝගේ. ජයෝද්‍ය හරි ආදරෙන් ඒ වැහැතුවා කියන්න. ජබු මාලි නිල මැස්ස වහලා තියෙනවා අපේ වතුර බාල්දිය පවා උස්සන් ඇවිල්ලා ජයෝද්‍ය මේකට වතුර ගෙහුවට වැඩක් නැහැ. මේ අදට ඉවරයි අපේ ඔයිපල නිරීක්ෂණය. අපි ඊළඟ බ්ලොග් එකෙන් හමු වෙමු. බයි ගයිස්.